හායි යාළුවනේ ටෙක්ස් අධ්‍යය වෙත අදත් සාදරයෙන් පිළිගන්නවා. Excel series එකේ තවත් වැදගත් එපිසෝඩ් එකකට තමයි අද ඔයාලා ඇවිල්ලා ඉන්නේ. ඔයාගේ Excel sheet එකේ data ගොඩක් තියෙනකොට අඩු ලකුණු තියන අය කවුද, වැඩි ලකුණු තියන අය කවුද කියලා එකින් එක බල බල හොයන්න වෙනවද? අද මම ඔයාට පෙන්වන්න යන්නේ Excel වල තියෙන conditional formatting කියන පහසුකම ගැන. අපිට අවශ්‍ය data ටික පාට වලින් ඉක්මනින් හඳුනා ගන්න පුළුවන් කොහොමද කියලා. අපි අද උදාහරණයක් විදිහට ලකුණු 50ට අඩු අය රෙඩ් පාටින් සහ 50ට වැඩි අය ග්‍රීන් පාටින් highlight කරලා බලමු. මුලින්ම බලමු අපි මේ conditional formatting කියන්නේ මොකක්ද කියලා. හිතන්න අපි ළඟ මේ වගේ student list එකක් තියෙනවා කියලා. මෙතන students names සහ එයයි ලබාගත් marks ටික ඔයාලට තියෙනවා. දැන් මේ marks column එකේ ලකුණු 50ට අඩු අය හොයාගන්න ඕන නම් අපි එකින් එක බලලා හොයන්න පුළුවන්. හැබැයි data ගොඩක් තියෙනකොට ඒක ටිකක් කරදරයි. ඉතින් අපිට පුළුවන් මේ conditional formatting වලින් අපිට Excel වල condition එකක් දීලා ඒ condition එකට ගැලපෙන data automatically highlight කරගන්න. ඒ කියන්නේ අපි කියන නීතියකට අනුව Excel එකම data එක පාට කරලා පෙන්නනවා. දැන් අපි මුලින්ම 50ට අඩු marks red පාටින් highlight කරමු. මුලින්ම marks තියෙන cell ටික select කරගන්න ඕන. මට පේන්නේ මම අර marks කියන cell ටික select කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ උඩ තියෙන home tab එකට ගිහිල්ලා උඩ තියෙන මේ home tab එකට ගිහිල්ලා conditional formatting කියන option එක click කරන්න. ඔයාලට පේනවා මෙතන මේ තියෙන conditional formatting කියන option එක. ඒක select කරලා click කරලා අර highlight cell rules කියන එකට ගිහිල්ලා ඔයාලට පේනවා මේ highlight cell rules කියන එකට ගිහිල්ලා least than කියන option එක තෝරගන්න. least than කියන option එක තෝරගෙන මෙතන 50 කියලා type කරන්න. අර පේනන්ති මෙතන මේ දැන්ට 62යි කියලා තියෙන එක 50 කියලාම ටයිප් කරගන්නවා. ඊට පස්සේ format එකෙන් red පාටක් තෝරගන්න. මෙතන 50 කියලා ටයිප් කරගෙන දැන් මෙතන මේ select වෙලා තියෙනවා light red කියන එක. ඒක තෝරගෙන ඔයා okay click කරන්න. okay කියන බටන් එක click කරාට පස්සේ බලන්න අර එතකොට 50ට අඩු හැම මාක් එකක්ම Excel එකෙන් automatically red පාටින් highlight කරලා තියෙනවා. ඕකේ කරගමු. අට පේනවා ඇති අර 50ට අඩු හැම මාක්ස් එකක්ම රෙඩ් පාටින් කලර් කරලා තියෙනවා. ඉතින් ඔයා හිතන්න දැන් අපිට ඕන 50ට වැඩි මාක්ස් ග්‍රීන් පාටින් highlight කරගන්න. ඒකටත් ඔයා මුලින්ම මාක්ස් තියෙන සෙල් එක select කරගන්න ඕන මේ විදිහට. select කරගෙන ඉවර වෙලා අර ආයෙත් home කියන tab එකේ conditional formatting home කියන tab එකට ගිහිල්ලා conditional formatting කියන එකට ගිහිල්ලා highlight cell rules වලට ගිහින් greater than කියන option එක අර විදිහටම තෝරගන්නවා. ඊට පස්සේ මෙතන 50 කියලා type කරලා format එකෙන් green පාටක් තෝරගන්න. අර 50 කියන එක type කරලා අර color එක green කියන එක තෝරගන්නවා. මේ විදිහට green කියන එක තෝරගෙන okay click කරන්න. දැන් බලන්න 50ට වැඩි marks green පාටින් highlight වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ data එක දිහා එකපාරක් බැලුවම අඩු ලකුණු තියන අය කවුද, වැඩි ලකුණු තියන අය කවුද කියලා අපිට ඉක්මනින් හඳුනා ගන්න පුළුවන්. හැබැයි මෙතනින් අපිට පාට විතරක් නෙමෙයි තවත් දේවල් කරන්න පුළුවන්. conditional formatting වල text color, cell color ඒ වගේම formatting එක වෙනස් කරන්නත් data එක ගැලපෙන වෙනත් rules දාන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට marks 75ට වැඩි අය වෙනම පාටකින් highlight කරන්න පුළුවන්. ඒ නිසා data ගොඩක් තියෙන Excel sheet එකක වැදගත් information ඉක්මනින් හඳුනා ගන්න conditional formatting කියන එක ගොඩක් වටින දෙයක්. ඔන්නද අපි ඉගෙන ගත්තේ Excel වල conditional formatting භාවිතා කරලා condition එකකට අනුව data එක පාට කරලා highlight කරගන්න විදිය. අද අපි 50ට අඩු marks red පාටින් සහ 50ට වැඩි marks green පාටින් highlight කරගත්තා. ඉතින් මේ වගේ පුංචි Excel tricks ටික හරියට දැනගෙන හිටියොත් ලොකු data sheet එකක වැඩ කරන්න ගොඩක් ලේසි වෙනවා. ඉතින් ඔයාලට වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් like කරන්න, යාළුවෙක්ට share කරන්න, ටෙක්ස් අධ්‍යය channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.